pregnancy and baby tips අපේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලා එක්ක කතා කරන්නේ ඔයාලා pregnant කියලා දැනගත්ත විගස කළ යුතු දේවල් කිහිපයක් ගැන. පළවෙනි එක folic acid ලබා ගැනීම. folic acid ඔයා කලින් බිව්වේ නැත්නම් එදා ඉඳන් බොන්න රැට එකක්. කලින් ඉඳන් බීවනම් පිළිවෙලට බීගෙන යන්න පුළුවන් ඔයාලට. දෙවෙනි කාරණාව ඔයාගේ ගමේ මිඩ්වයිෆ් මිස්ව දැනුවත් කරන්න ඕනේ. ඔයා මෙහෙම ප්‍රෙග්නන්ට් කියලා එයාට කියලා මිස්ව දැනුවත් කරලා කාඩ් එක ලියා ගන්න ඕනේ. කාඩ් එක ලියා ගන්න කියන්නේ සති 6-8 අතර කාලය තුලදී කාඩ් එක ලියා ගන්න ඕනේ මිස්ව දැනුවත් කරලා. ඒ පිළිබඳ මේ මිස්ව දැනුවත් කරන්න ඕනේ. ඊළඟ කාරණාව ඔයා යන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රයිවට් හොස්පිටල් එක ඩිලිවරි එක කරන්නද නැත්නම් ගවර්න්මන්ට් හොස්පිටල් එක ඩිලිවරි එක කරන්නද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. ඒ අනුව ඔයා යන හොස්පිටල් එක ඒ කාලය තුලදී ඉක්මනින්ම තෝරා ගන්න ඕනේ. ඊළඟ කාරණාව පෝෂණ මුද්‍රය හදා ගන්න ඕනේ. රජයෙන් ලබා දෙනවා මාස 10කට 45000ක මුදලක්. ඒක මාසෙකට 4500 ගානේ එම පෝෂණ මුද්‍රය හදා ගන්න ඕනේ. ඒක හදාගන්න මිඩ්වයිෆ් මිස්ගෙන් ෆෝම් එකක් තියෙනවා. ඒක මිස්ගෙන් ඉල්ලගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තමයි ඒක ෆිල් කරලා බාර දෙන්න ඕනේ. පසුව ඔයා යන හොස්පිටල් එක අනුව හොඳ VOG කෙනෙක් තෝරගන්න ඕනේ. ඒ පිළිබඳව ඔයාට තව කෙනෙක්ගෙන් දැනගෙන හරි කොහොමද ડોක්ටර්ගේ විස්තර දැනගෙන ඔයාට ඒ යන හොස්පිටල් එකත් එක්ක හොඳ VOG කෙනෙක් තෝරගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි සති 6ත් සති 8ත් අතර පළමු ස්කෑන් එක කරන්න ඕනේ. මේක ගර්භාෂයේද බබා ඉන්නේ නැත්නම් පැලෝපිය නාලයකද ඉන්නේ කියන එක දැනගන්න මේ සති 6-8 අතර කාලය තුල පළවෙනි ස්කෑන් එක කරන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි තද බඩේ කැක්කුම්. ඒ කියන්නේ බඩ කොර වෙනවා වගේ යසන් ඉන්න බැරි කැක්කුම් එනවා නම් ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. බ්ලීඩ් වෙනවා නම් හරි බඩේ කැක්කුම දරා ගන්න බැරි බඩේ කැක්කුමක් තියෙනවා නම් ඒ ගැන අවධානයෙන් ඉඳලා ඔයාට හොස්පිටල් උනත් නතර වෙන්න පුළුවන්. ඒ ගැන වෛද්‍යවරුන්ට කියලා. මෙතනදී මම පැහැදිලි කරන්නේ මාස 3ක් යනකල් කාටවත් කිව යුතු නැති තරම්. ඒ කියන්නේ මාස 3ක් විතර යනකම් කාටවත් කියන්න ඕනේ නැහැ. ඔයයි හස්බන්ඩ්මයි වගේ දැනගෙන හිටියාම ඇති කියන එක තමයි මම මෙතනදී පැහැදිලි කරන්නේ. පවුලේ අයට ඉන්පසුව කියන්නේ මාස 4ක් විතර වගේ වුණාට පස්සේ ඒක මේ විද්‍යානුකූලව නැතත් පැරන්නන්ගේ වචන වලින් බලපුවාම මේවා ඇත්ත කතා. ඒ නිසා මාස 4ක් විතර වගේ වුණාට පස්සේ ඔයාගේ පවුලේ අයට මේ සුභාරංචිය කියන්න.